ආයිබෝවන් අද අපි හදන්න යන්නේ කෝමාරිකා ව්‍යංජනයක්. ඉතින් කෝමාරිකා කියන්නේ හැමෝම දන්නවා ගොඩක් තිත්ත කෑමක්. ඉතින් කෝමාරිකා ජූස් හදලා බොන්න පුළුවන්. ඊට අමතරව තමයි මේ වගේ ව්‍යංජනයක් හදලත් කෝමාරිකා අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් කෝමාරිකා වල තියෙන විශේෂ ගුණයක් තමයි අපේ අස්ථිවල ඇතිවන විවිධ රෝග ආබාධ වලට ගොඩාක් ගුණ කෑමක් තමයි කෝමාරිකා කියන්නේ. ඉතින් කෝමාරිකා වලින් අපේ අස්ථිවල කාටිලේජ වර්ධනය කිරීමට සහ ආතරයිටිස් වැනි රෝගවලට සුවයක් දෙන ඉතාමත් වටිනා ඖෂධයක් තමයි කෝමාරිකා කියන්නේ. ඉතින් අපි අද බලමු මේ කෝමාරිකා හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි කෝමාරිකා අතු කීපයක් අරගෙන අපි ඒව හොඳට හොදලා ටිකක් වෙලා තියෙනවා මේ වගේ කාපාට වගේ කිරිගතිය ඇරෙනකන් අපි තියනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට දෙපැත්තෙන් කටු ටික ඉවත් කරලා ඊට පස්සේ මේ අපි ඔයාලට පෙන්වන විදිහටම මේකේ පොත්ත එක පැත්තකින් ඉවත් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ හැන්දක් ආධාරයෙන් මේ කෝමාරිකා ටික මෙන්න මේ විදිහට සූරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෝමාරිකා ටික ඔක්කොම සුද්ධ කරලා අරගෙන කොළපාට කෑලි ගන්න එපා. ඒව ගත්තම තමයි තිත්ත වෙන්නේ. ඊට පස්සේ මේවා ඔක්කොම මේ විදිහට අරගෙන මේවා පොඩි පොඩි කෑලි වලට ඔයාලා කපා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කෝමාරිකා සතියකට දෙපාරක්වත් කන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නමුත් මාසයකට දෙපාරක්වත් අඩුම ගානේ කෑවොත් ඇත්තටම ඔයාලට ඇතිවන හන්දිපත් රෝග සහ අස්ථිවල ඇතිවන එක එක වේදනා ඔයාලට නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ඉතාමත් වටිනාම ඖෂධයක් තමයි මෙන්න මේ කෝමාරිකා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි කෑලි වලට මේක කපා ගන්න. මේ තියෙන අපි කපාගත්ත කෝමාරිකා කැබලි ටික. ඊට පස්සේ අපි මේකට උණු වතුර ටිකක් දාගෙන අපි මේක පැත්තකින් තියනවා. අපි ඊට පස්සේ භාජනයක් අරගෙන අපි ඒකට ලුණු ගෙඩියක් කපාගත්ත ලුණු ගෙඩියක්, සුදු ලුණු ගෙඩි කීපයක්, අමු මිරිස් කරල් කීපයක්, රම්පේ කරපිංච දාලා ඊට පස්සේ අපි අවශ්‍ය තරමට මිරිස් 3-5 කහ කුඩු මේකට එකතු කර ගන්නවා. අපි මිරිස් 3-5 බැදලා තමයි එකතු කරගත්තේ. අවශ්‍ය තරම් ලුණුත් එකතු කරගන්න. ඉතින් ඔයාලට මේක මිරිස් ඔද්දක් විදිහට හදා ගන්නත් පුළුවන්. සර අඩුවෙන් කන කෙනෙක්ට සර අඩුවෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේකට දෙහි විෂ බින්දු කීපයක් එකතු කර ගන්නවා. ඉතින් තවත් කියන්න ඕන කාරණයක් තමයි කෝමාරිකා කියන්නේ ગેස්ට්‍රයිටිස් වලට ශරීරය සිසිල් කිරීමට, ඒ වගේම රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ගොඩක් උපකාරී වෙන ආහාරයක්. ඉතින් ગેස්ට්‍රයිටිස් වගේ තියෙන කෙනෙක් නම් මේකට මිරිස් ගොඩක් අඩුවෙන් දාගන්න. වතුර කෝප්ප භාගයක් දාගෙන අපි මේක දැන් ලිපේ තියාගත්තා. ඊට පස්සේ අපි මේ විදිහට භාජනයේ ලිපේ තියාගෙන අපි ඒකට කෝමාරිකා කෑලි ටිකත් එකතු කරගත්තා. එකතු කරගෙන අපි මේක ටිකක් මේ විදිහට කවලම් කරගත්තා. කවලම් කරගෙන අපි මේක මේ විදිහට ටිකක් නටන දීලා ඊට පස්සේ ටිකක් ඉඳනකොට අපි මිටි කිරි කෝප්ප භාගයක් විතර මේකට එකතු කර ගන්නවා මේ විදිහට. ඉතින් මිටි කිරිත් මේ විදිහට එකතු කරගෙන මේක ආයෙ කවලම් කර ගන්නවා. ඉතින් මේක මිරිස් ඔද්දක් වගේම ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේක හැදුවට පස්සේ කිසිම තිත්තක් එන්නේ නැහැ. ගොඩක් රසයි. ඉතින් ඔයාලට තිත්තක් නැතුව සරට හදාගෙන මේක මේ විදිහට කන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත කෝමාරිකා ව්‍යංජනය. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ කෝමාරිකා තිත්ත නැතුව ව්‍යංජනයක් විදිහට හදාගෙන ඔයාලට ආහාරයට ගන්න පුළුවන් ලේසිම විදිහට තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.